හරි. අවසරයි සමහංශ මං ගොඩක් දැකපු දෙයක් තමයි දැන් අපිට ආසාවල් තියෙනවනේ ගොඩක් දැන් ආස දෙයක් අපි දෙයකට ආස කරනවා ඒ දේ ලැබෙනවා ඒ දේ ලැබුණාම තව දෙයකට ආස කරනවා ඒ දේ ලැබුණාම තව ඒක ඉවරයක් වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ආසාව ඉතුරු කරන් ලබා ගන්න යන්නේ එතකොට ඉවර වෙනවා. මොකද කිව්වේ? කියන්නේ මේ භෞතික ලෝකේ ආස කළා අරගෙන ඉවර කරන්න පුළුවන් විදියකුත් තියෙනවා බැරි විදියකුත් තියෙනවා. කාමය කියන එක දීලම ඉවර කරන්න බෑ. නොදී ඉවර කරන්න බෑ. ඒක ඉවර කරන ටෙක්නික් එකක් තියෙනවා. මෙහෙමයි. දැන් අපි ගත්තොත් මම ආසයි මොකද්ද ලෝකේ තියෙන මම ආසයි ජෙට් එකක් මෙතන බස්සලා ජෙට් එකකින් යන්න බණ කියන්න. දැන් ඔන්න මට ජෙට් එකක් හම්බ වුණා කියලා හිතන්නකෝ. ඒ හම්බ වෙච්ච දවසම ආතල් එක ඉවරයි. හම්බ වෙච්ච දැන් භෞතික දේවල් වල ස්වභාවය තමයි අපි ආස කරලා අපිට ලැබිච්ච ගමන්ම මොකද්ද වෙන්නේ? ආසාව අඩු වෙනවද වැඩි වෙනවද? දැන් ඔයාලා පොඩි කාලේ ඉඳලා ඔයාලා බෝලයකට ආස කරා බෝලේ හම්බ වුණා. දැන් හම්බ වුණ ගමන් බෝලේ ගෙදර තියෙනවා. ඔයත් බෝලේ වගේ ඉන්නෝ. දැන් අර හැබැයි අර ගන්න දාපු try එක ඒ ගත්තා ඒ බෝලේ නැති වෙලාවේ පට්ට ආතල් එක ටික ඒ අම්මේ අරන් දීපන් හරි මම හොඳ ළමෙක් වෙලා ඉන්න සිරිමත් මගේ සකි යහපත් ළමෙකි උදේම නැගිටිදි ඒ ඔක්කොම කරන්නම් දැන් අරන් දුන්නට පස්සේ ටික කල්පනා කරලා බලන්න ඒ වගේ තමයි බං අපි මේ භෞතික ලෝකේ ඕනම දෙයක් හම්බ වෙනකම් විතරයි දැන් ඔයාලා කාට හරි මේ මෙතන ඉන්න එක පීඩනයක් නේ ඔයාලා හිතනවා මම මේක දාලා යනවා කියලා ඔයාලා මෙතනින් එළියට බහිනකොට මේ ආතල් එක ඉවරයි. දැන් ඔයා මෙතන ඉන්නකන් ආතල් එකක් ගත්තනේ ගෙදර යනවා කියලා. දැන් යන්නේ ගෙදරනේ දැන් ඒ ආතල් එකට මොකෝ වෙන්නේ? මං කියන තේරුණාද? ජීවිතේ ඒක ඔයාලා දන්නේ දැන් ඔහේ ප්‍රශ්නයක් ආවම හිතන මම යනවා කියලා හිතනවා. දැන් එතකොට ඔයා හිතලා ආතල් එක ගන්නේ මෙහෙ ගැනද ගෙදර ගැනද? දැන් ඔයාට සහනයක් හම්බ වෙනවා කියලා හිතන්නේ මෙතන හිටියොත්ද ගෙදර ගියොත්ද? ගෙදර. එතකොට ඔයා ආතල් ගන්නේ මොකක් අරමුණු කරලාද? ගෙදර අරමුණු කරලා. දැන් ඔයා බෑග් එක අතරම වාහනේ නැගලා මෙතනින් යනවා. ගිහිල්ලා ගෙදරටම නගිනවා. එතකොට දැන් ඔයාට ආතල් ගන්න දැන් අර හීනේ තියෙනවද? ඉවරයි. ඒ නිසා සමහර දේවල් තියෙනවා ළඟට ගන්න එපා. ළඟට ගන්න නැති තාක්කල් ආතල් එකේ ඉන්න පුළුවන්. මොකද කිව්වේ? දැන් මම ඉන්නනේ මම ලංකාව පුරාම ඇවිදලා තියෙන්නේ. එක නගරයක් තියෙනවා මම යන්නේ නැහැ කවදාවත්. ඇයි? ඒක ගියොත් මට ලංකාව ඇවිදින්න තරන්නේ. ලංකාවේ දිස්ත්‍රික්ක 25 හැමතැනම මම ජීවත් වෙලා තියෙනවා. එක නගරයක් තියෙනවා මම කවදාවත් ඒ නගරයට ට්‍රිප් එකක්වත් යන්නේ නැහැ අයියේ. ඒතර මම හැමදාම දන්නවා මම මේ නගරයට ගියේ නෑනේ. ඒ නිසා මම යන්න ඕන කියලා යාතල් එක මට ගන්න පුළුවන්. මම දවසක හරි ගියා ওই නගරේ බැලුවා. දැන් කොහොම යාතල් ගන්නෙ? මං කියනවා තේරෙනවද? තේරුණා. ඒ නිසා මම මේ ලව් කරනකොට වුණත් ඒ ලව් එකේ ලස්සනම කෑල්ල තියලා හිතින් ගන්න. පෙම්සිහිනේ. හරිද? ඉවරයි බං කසාද බැන්දකම. නැද්ද කියපන් බොලේ අම්මලා තාත්තලා දිහා බලලා. ඒක ඒ නිසා ජීවිතේ මේ හිත ගැන දැනගත්තම හිතේ තමයි ආතල් ගන්න පුළුවන්. හිතින් තරම් ආතල් දෙන එකක් තවත් නැහැ. ඉතින් ඒක විදියට තියෙනවා. ඒ නිසා මම කියන්නේ ඔයා ආස කරාට ඔයාට එළියේ තියෙන දෙයකට ආස කරන්න බෑ. ඔයා ආස කරන හැමතිස්සෙම එළියේ තියෙන සංඥාවක් ඇතුලෙන් අරගෙන. ඒක ළඟට ආපු ගමන් ඔයාට ඒ අර සාමාන්‍ය භෞතික දෙයකට සිද්ධ වෙන දේ තමයි ළඟට ආපු ගමන් ඒකේ තියෙන ඒ සතුට එන්න අඩු වෙලා යනවා. අඩු වෙලා නැති වෙලාම යනවා. දැන් ඔයගොල්ලෝ පොඩි කාලේ හින්න ආසාවෙන් හදපු බෝනික්කා අද කොහෙද ඉන්නේ වාගේ ඇඳ උඩද? ඔය හරි ධර්මඩුවක නැත්තම් පොළොයට අඩි 20ක් විතර දිරවපත් වෙලා ඇති. නැද්ද කියන්නේ? ඇයි ඒ? වාට ඒකේ සතුට ඉවර වුණා. වාට සතුට ඉවර වුණාම එයා බැඳේ තියාගෙනත් එක වැඩක් නැහැ. ඉතින් ඒක තේරුණාම ආසාව ප්‍රහාණය කරන්න විදිය තමයි මේ විදිය. ආසාව ප්‍රහාණය කරන්නේ දැන් ආසාව හටගන්නේ අරමුණකටනේ. දැන් මේ මලට මම ආදරේ. සුදු අරලියා මල පිපුණේ ඇයි තනිව කියලා අපිට හිතන්න පුළුවන්. දැන් කවුද කියලා අජිත් මුතු කුමාරට. මල් වලට තියෙන ඔක්කොම සින්දු කිව්වේ ඩයල් එක. තේරුණේ? එතකොට මේ මලට මං ආදරේ. මට ඇත්තටම මේ මලට ආදරේ කරන්න පුළුවන්ද මේ මලෙන් ගත්ත ඩේට් එකකටද මං ආදරේ කරන්නේ? හොඳට හිතලා බලලා කියන්න. මම එතකොට මේ කාට අපිට දරුවනේ කවදාවත් මේ එළියේ තියෙන දේවල් වලට ආදරේ කරන්න බෑ. අපි හැමතිස්සෙම ආදරේ කරන්නේ ඒ පිළිබඳව ගත්ත ඩේටා එකකට. එතකොට අපේ ආසාව තියෙන එළිය දෙයක් එක්ක නේ මොන දෙයක් එක්කද? මනස දෙයක් එක්ක. එතකොට ඇත්තටම ඩේට් එකක මලක් තියනවද? එතන තියෙන මිරිගුවක්ද? සංඥාවක්ද?
සංඥාවක් කියලා කියන්නේ තියෙනවා දැන් අර අහස තියෙන වගේ පේනවා. හැබැයි කාටවත් ගිහිල්ලා අහස ස්පර්ශ කරන්න පුළුවන්ද? දැන් බලන්න මේ හතර වටේම අහස තියෙනවා. අහස තියෙනවා වගේ අපිට පේනවා. අහස ගැන අපි කවි ලියනවා. හැබැයි කවදාවත් ඔය අහස ගිහිල්ලා වාට අතින් අත ගාලා ඉන්න පුළුවන්ද? කොච්චර දුර ගියොත් අතපාලා ඉන්න පුළුවන්ද? ඒ වගේ තමයි වාගේ හිතේ මැවෙන ඔය ආස කරන දේවල්. ඔය ආස කරන දේවල් අහස වගේ. ඒක ඇති කිසිම දෙයක් නැහැ. හැබැයි තියෙනවා කියලා පේනවා. ඒ නිසා ඔය ආස කරනවා. අන්න ඔය අවිද්‍යාව. ඔකට කියන අවිද්‍යාව. තියෙනවා කියලා පේනවා ඇත්තටම නැහැ. මොකද කිව්වේ? තියෙනවා දැන් මල කාටද කියන්න පුළුවන් මෙතන අහසක් නැහැ කියලා මේ හතර වටේ. පුළුවන්ද කියන්න? හැබැයි අපිට ඇත්තටම මොහොම එකක් හම්බ වෙනවද? නේ බලන්න මේ බලන්න 360ටම රවුමට නිකන් හරීම ලස්සන ටච් මහලේ ඕලාකාර හැඩයට ලෝක ලස්සන මේ මොකද වහලක් වගේනේ රවුම් වහලක් බලන්න ගස් වටේට මේ අහස තියෙන. දැන් නිකමට බලන්න. හරිද? හැබැයි ඇත්තක්ද ඕක? කවදාවත් ඔයාලා කාට හරි මොකක් හරි ෆ්ලයිට් එකෙන් හරි ගිහිල්ලා අර පේන අහස දැන් මෙතන ඉඳලා බැලුවම කිලෝමීටර් කීයක් විතර දුරින් තියෙනවා වගේද පේන්නේ? දැන් වාට අර පේන අහස ඔයාගේ ගාව ඉඳලා කිලෝමීටර් කීයක් දුරින් තියෙනවා වගේද පේන්නේ? හිතලා කියා. දැන් මට නම් පේන්නේ මෙහෙම බැලුවොත් කිලෝමීටර් 7-8කදී අල්ල ගන්න පුළුවන් වගේ. ඔයාලට ඊට වඩා දුරක් පේනවද? දැන් නිකන් මෙතන ඉඳලා ලණුවක් 8ක් දුන්නා මේ 8 වටේ රවුමක් ගහපු වගේ මට පේන්නේ. ඔයාලට මම කියලා තේරෙන්නේ. හැබැයි මට කිලෝමීටර් 8ක් ගියොත් ඕක තව කොච්චරක් දුරින් පේනවා? තව 8ක් දුරින් පේනවා. තව 8ක් දුරට ගියෝ. තව 8ක් දුරින් පේනවා. තව 8ක් දුරට ගියෝ. මයිනස් විතර එතකොට ගල් වෙල මැරෙනවා. දැන් උඩට යන්න මයිනස් එදා හෙන ගානකට යනවා. දැන් ප්ලේන් එකේ අපි උඩ යනකොට අපි වැඩි වෙලා ප්ලේන් එක කඩන් ගියොත් සීතලට මේව පුපුරලා මැරෙන්නේ. ආයි කිලෝ 8 පේන්නේ නැහැ. 8 මුංගට වෙලා බිමට වැටෙනවා. මොකද තේරුණා? එතන මං අහන්නේ මේ පේන අහස වගේ තමයි. වාගේ හිතේ ආස කරන දේවල්. කිසිම දෙයක් හරයක් නැහැ. ඇත්තටම එහෙම දෙයක් නැහැ. නමුත් අර මේ අපිට අහස S2කට පේනවා වගේ වාගේ හිත වාව රවට්ටනවා. දැන් ආයි රවට්ටන එක දැනගත්ත ගමන් වාට ආස කරන්න දෙයක් ඇත්තටම තිබිලා නැහැ. ඔයා දැන් ඇයි ආස කරන්නේ? ඇත්තටම දෙයක් තියෙයි කියලා හිතෙන නිසා. අන්නේ අවිද්‍යාව දුරු වෙච්ච ගමන් ආසාව මොකද වෙලා යන්නේ? දුරු වෙලා යනවා. ඒ තාක්කල් එහෙම තමයි නංගි වැඩ කරන්නේ. හරිද? මං කියන එක තේරිච්ච අත උස්ස. මතේ. තේරුණාද? අයිත් අත උස්සට මම තේරිච්ච මට අත්‍තරම මොකද තේරුනේ කලසි? මට මයික් අරක දෙන්නකෝ. සවිනාස ලංකාවේ එක නගරකට යන්න හැ කියලා. එතකොට ඒකේ අර ඒ ගියාම කියලා ඒක තියෙන කුතුහලය නෑ ඒක හරි. ඒක නෙමෙයි මම දැන් මම අර අහස ගැන කිව්ව උපමාව තේරුණාද? මොකද කිව්වේ? කොච්චර දුරින් තිබ්බත් ඒ කියන්නේ අපි හිතන්නේ ළඟයි කියලානේ ඒ එතන කියන තවත් දුරයි කියලා හිතනනේ ඒකනේ. නෑ ඒක නෙමෙයි ඒක තේරුම් ගන්න තියෙන කෑල්ල. දැන් අහස කියන එක අපිට හැමෝටම පේනෝනේ. පේන අර අහස වටේම තියෙන අහස පේන යත උස්ස. පේනවා. හැබැයි අපි හැමෝම දන්නව නේද? ඒක ඇත්තක්ද බොරුවක්ද? ඒ පේන අහස ඇත්තක්ද බොරුවක්ද? බොරුවක්. හරිද? හැබැයි උනට පේනවනේ. ඒ වගේ තමයි අපේ හිතේ මැවෙන දේවලුත්. මැවෙන දේවලුත් අහස වගේ තියෙයි කියලා පේනවා. ඇත්තටම බැලුවොත් එහෙම නෑ. මගෙන තේරෙන්නේ එක තමයි කිව්වේ. එහෙනම් අපි ඒකට ආස කරන්නේ. අපිට අර නෑ කියන එක තේරෙන්නේ නෑ. අපි හිතන්නේ තියෙනවා කියලා. එතකොට අපි ඒකට රැවටෙනවා. රැවටිච්චා පොල් කිච්චා කිරලා ගහෙල්ලිච්චා ඒක තමයි අහලානේ පොඩි කාලේ කියන්නේ. මොකද්ද? දැන් අපි මොකකට හරි අපි අර පොඩි තරගයක් කරනෝනේ. අපි ගිහිල්ලා බලනවා ඔයාලා ඒක කරලා තියෙනවද? මොකක් හරි හංගලා දැන් ගිහිල්ලා අපි කියමු පොල් කටු 10ක් විතර තියෙනවා. එකක තමයි හංගලා තියෙන්නේ. ඊළඟ අරයා ගිහිල්ලා අරලා බලනවා. එතකොට මොකද්ද කියන්නේ? උඹලා ඒව කරලා නැහැනේ. උඹලා කරලා තියෙන අර කොබපු එක විතරයිනේ. එතකොට ගිහින් බලනකොට අපි එළියේ ඉන්න උන් බොරු එකක් අල්ලගත්ත يعني වැරදි එකක් රැවටිච්චා කියලා එම අපි එහෙම කෑ ගහලා කියනෝනේ. දැන් අපි ෆෝන් නැති කාලෙක ජීවත් වුණානේ. ඒතකොට ඒ කාලේ කරපුව තමයි ඔය. රැවටිච්චා පොල් කිච්චා කිරලා ගහේ එල්ලිච්චා. ඊට සූට ගහලා දුවනවා.
තේරුණාද? අන්න ඒක තමයි මට කියන්න තියෙන ගොඩක් මිනිස්සුන්ට. රැවටිච්චා, පොල් කිච්චා, තෝගේ බෙල්ල වල දාගන්නම එල්ලියා. කිරල ගහක බැරි නම් පොල් ගහක හරි එල්ලියා.